කම්මැලි ගම්හාමිනේ. සාරබිම නම් ගම්මානයේ සිරිදාස කියලා හරීම ගුණ යහපත් ගමරාල කෙනෙක් හිටියා. ගමරාලගේ ප්‍රධානම ජීවනෝපාය උනේ ගොවිතැන. ගමරාල හරීම මහන්සි වෙලා උනන්දුවෙන් ගොවිතැන් වැඩ කරත් බිරිඳ නම් හරීම කම්මැලි. හැමදාම මොනවා හරි කියලා ගෙදර වැඩ ටික මග අරිනවා. මේ නිසාම ගෙදර වැඩ ඔක්කොම වගේ කරන්න උනේ ගමරාලට. හාමිනේ අද නම් හරිම මහන්සි. අනේ මට ඉක්මනට වතුර ඩිංගක් ගෙන දෙන්නකෝ. මේ දවස්වල අවුවේ සැරත් එක්ක මොනවත් කරන්න බෑනේ. ඕන් එළිය තියලා තියෙනවා. නමාගෙන බොන්ට. මට නැගිටින්නවත් බෑ. මේ කොන්දේ කැක්කුමක් ඇවිත් උදේ ඉඳන්ම හරිම අමාරුවෙන් මම ඉන්නේ. හරිම බඩගිනි හාමිනේ. මොනවද කන්ට වියලා තියෙන්නේ? උදේම මොනවත් කන්නේ නැතුවනේ ගියේ. ඉක්මනට බත් ටිකක් බෙදලා හෙනම් ගමුකෝ හාමිනේ. මට නැගිටලා කුස්සියට යන්නවත් ඇඟේ හයියක් නැහැ. ඉතින් කොහොමද මම උයන්නේ? රාලේ මේ කොන්දේ අමාරුව එන්නම වැඩි වෙනවා දැන්. හරි හාමිනේ. ඔයා කලබල වෙන්න එපා. ඔයා හොම ඉන්නකෝ. මම උයලා ඔයාටත් කන්න දෙන්න. පසුදින උදෑසනින්ම ගමරාල හේනට යන්න ලහි ලහියේ සූදානම් වුණා. හාමිනේ තාමත් ඔය කොන්දේ අමාරුවේ අඩුවක් නැද්ද? අනේ නෑ අපේ මහත්තයෝ, ඩිංගක්වත් අඩුවක් නෑනේ. හැන්දෑමානේ මම ගොහින් වෙදරාලගෙන් බෙහෙත් ටිකක්වත් අරන් එන්නම්කෝ. ඕන් කුස්සියේ බත් බෙදලා ඇති. හිට නැගිටලා කන්ට. මම යනවා හේනට. දවල් වුණොත් මේ අවුවේ වැඩ කරන්න බෑ හාමිනේ. උඹත් එහෙනම් මම වගේම මිනිහට කියලා වැඩ ඔක්කොම ටික කරගන්නවා නේද සුමනෝ? නැතුව විමලක්කේ, මේ ගෙවල් වල වැඩ ඔක්කොම මට කරන්න බෑ. අපිව බැන්දනම් බලා හදා ගන්නත් මොන්දලාට පුළුවන් වෙන්න එපැයි. ඒ උනාට සුමනෝ වෙලාවකට අපේ උන්දගෙන මට දුකත් හිතෙනවා. දවල් තිස්සේම අවුවේ වැඩ කරලා ඇවිත් රෑත් ගෙදර වැඩ ඔක්කොම කරනවනේ. අනේ මන්දා මෙහෙම ගියොත් මුන්දලාට අපිව එපා වෙයිද දන්නේ. අනේ පිස්සුද විමලක්කේ, ඔහෙ කරපු දෙන් අපිට තියෙන්නේ හොඳට කාලා බීලා නිදා ගන්න එකනේ. උන්දලා ඔහෙ මහන්සි වුණාවේ. අපිට කොහොම හරි සැපට ඉන්න පුළුවන්නේ. ඒක නෙවෙයි, හැමදාම මේක කරන්නත් බෑනේ. කවදා හරි අපි මේ කරන්නේ බොරු කියලා උන්දලා දැනගත්තොත් එහෙම. අනේ මේ මොනවා කියනවද අක්කේ? මම මේ දවස් ටිකේ කොන්ද රිදෙනවා කියලා හිටියා. තව දවස් දෙක තුනකින් ආයේ කකුල් රිදෙනවා කියලා කියනවා. එහෙම එක ලෙඩ කියන්න ඕන. හැමදාම එකම කියලා බෑනේ. හාමිනේ හාදනම් පුදුම අවුවක් තමයි වැටුනේ. හරිම මහන්සි. ඒක නෙවෙයි හාමිනේ. දැන් කොන්දේ අමාරුව සනීපයිද? කොන්දේ අමාරුව නම් දැන් ටිකක් අඩුයි. දැන් මේ කකුලේ කැක්කුමක් ආවනේ. අඩිය බිම තියා ගන්නවත් බෑ. හරිම වේදනාවයි මහත්තයෝ. හාමිනේ මම හෙට උදේම ගිහින් වෙදරාලගෙන් බෙහෙත් තෙල් ටිකක් අරන් එන්නම්. මේක බල ඉඳලා බෑ. මම හිතන්නේ ඇඟේ ලොකු අමාරුවක් ඇති. හාමිනේ ඔහොම හින්දකෝ. මම ඉක්මනින් උයලා හාමිනේට දෙන්නම්. හාමිනේට බඩගිනිත් ඇතිනේ. හාමිනේ මම බෙහෙත් ටිකක් ගෙනාවා මේ රෑම ගොහිල්ලා වෙදරාලා ගාවට. මේක ගාපු ගමන් ඕන කකුල් කැක්කුමක් අඩු වෙනවා කියලා කීවා.
ඕ හාමිනේට හෙට ඉඳලා නැගිටලා ඉන්න පුළුවන්. දන්නවනේ ඉතින් වෙදරාලගේ බෙහෙත් ගැන ආයේ බලන්න දෙයක් නැහැ. අනේ මොකට මහන්සි වෙනවද රාලේ? මේක අඩු වෙලා යයි. ඕව ගන්න ඕන නෑ. නොගා කොහොම යෝ ලෙඩ අඩු වෙන්නේ? හිටින්ටකෝ මං හාමිනේගේ කකුල් දෙකේ ගානකම් ආයේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හෙට උදේ වෙනකොට හාමිනේගේ ලෙඩේ නීට්ටාවටම සනීපයි. වෙදරාලගේ බෙහෙත් ගැන ආයේ දෙකක් නැහැ. අනේ දෙවියනේ මගේ බඩ ගොඩක් රිදෙනවා. මේක නම් කොහොමවත් අඩු වෙන්නේ නෑ. අනේ හරිම අමාරුයි. මට නැගිටින්නවත් බෑ. අද නම් මට හොඳටම අමාරුයි රාලේ. ඒ පාර මොකද හාමිනේ මේ උදේ පාන්දරම බෙරිහන් දෙන්නේ? ආයේ මොකෑ වුනේ? අනේ මට නැගිටින්නවත් බෑ මහත්තයෝ. හරිම අමාරුයි. මගේ බඩ රිදෙනවා හොඳටම. හිටින්ඩ හාමිනේ මම වෙදරාල ගාවට ගිහින් වෙදරාලව ඉක්මනින් එක් කරගෙන එන්නම්. අනේ රාලේ කලබල වෙන්න එපා. දවල් වෙනකොට මේක ඇරිලා යයි. රාලේ හේනට යන්න. මට මේක දවල් වෙනකොට අඩු වෙයි. හාමිනේ ඕන් එහෙනම් මං යනවා. හාමිනේට අඩු වුණොත් මම උයලා තියෙන්නේ තෙප්පලි මාළුවකුයි රටාලයි. හාමිනේට අඩු වුණොත් නැගිටලා කන්ට. හෝන් එහෙනම් මං යනවා. මොනවා? තෙප්පලි මාළු? තෙප්පලි මාළු. අපේ මෝර සුවඳක් නෙන්නේ. අද නම් තෙප්පලි මාළු හොඳට කෑව හැකි. මට නම් ස්පාසුවක් නෑ. පෝචි කලබලට ආවට වතුර බෝතලේ තේකයි ගන්න බැරි වුණානේ. හපේ මේ ආවේ වතුර අරන් ගිහින් කොහොමද? හානික යන්න ඕනේ. ගෙදරින් යනකොට බෙරිහන් දුන්න උන්දගේ දැන් සද්දයක්වත් නැහෙනේ. මෙන්න බොලේ වැඩක්. බඩේ අමාරුවයි නැගිටින්නවත් බෑ. කිසිම වැඩක් කරන්න බෑ කියපු උන්ද හොඳට කනවා. එතකොට උන්ද මට මෙච්චර දවසක් බොරුඳ කොරලා තියෙන්නේ. හරි ගෙදර දොරේ වැඩ ටික කරන හැටි මං පෙන්නන්න. ඔහොම ඉන්නකෝ එහෙනම්. මං යස පාඩමක් උගන්නන්නම්කෝ. හාමිනේ දැන් මොකද බඩේ අමාරුව? සනීපයිද? අනේ මොන අඩුවක් රාලේ? කිසිම අඩුවක් නෑ. හාමිනේගේ ඔය ඔක්කොම ලෙඩවලට මම වෙදරාලගෙන් බෙහෙතක් යන්න ආවා. හැබැයි හාමිනේ මේ බෙහෙත ගාලා හොඳට පාතියන් රකින්න කියලා වෙදරාල කිව්වා. මොකද මේ බෙහෙත ගෑවම මස් මාළු පිළිහිඩි ಜಾති ඒකක්වත් කන්න බෑ. බතුයි මොනවා හරි එළවලු ಜಾතියකුයි කිරට උයලා කන්ට කියලා තමයි වෙදරාල කිව්වේ. ඕන් හාමිනේ ඔය කියපු විදිහටම කරන්න ඕන එහෙනම්. රාලේ මොකද තාම නිදි? මට නම් නැගිටින්න බෑ. අර බෙහෙත් තෙල් ගෑවට පස්සේ හරිම හිසේ කැක්කුමක් ආවනේ. උදේට යන්නේ නැද්ද?
ඔහෙට වැඩට යන්නත් ඕනනේ. නෑ හාමිනේ ආද උයන්නේ නෑ. මටත් එක බත් එකක් එහා හේනේ සුගතන් අයියා ගේනවා කියලා කිව්වා. රාලේ එතකොට මම කන්නේ නැද්ද? ඔහෙට මොකුත් කන්ට එපා කියලා වෙදරාල කීවනේ. හර මයියෝ කාලයක්වත් තම්බගෙන දවල්ට කන්ට. මොකද පිළිහිඩි ಜಾති වගේ දේවල් කන්ට හොඳ නෑ. රාලේ මොකද අද මේ රෑ වෙලා මේ වෙනකම්ම වැඩ කරාද? රාලෙට මහන්සිත් ඇති නේද? අනේ මට මොනවතු යන්න නැගිට ගන්න බැරිව හිටියේ. මට කලන්තේ වගේ. රාලෙට බඩගිනිත් ඇති. අනේ නෑ හාමිනේ මොන බඩගින්නක්ද? හද ටිකක් වෙලා ගියානේ. අද සිමියෝන්ලගේ ගෙදර දානයක් තිබුණනේ. හෙහෙන් කාලම ආවා. හාමිනේට කියලා යන්නත් බැරි වුණා. බත් එකක් ගෙනාවෙත් නෑ. හාමිනේට ඕව කාලා ආයෙත් ලෙඩේ වැඩි වුණොත් ඒ වගේ. හාමිනේ මෙන්න උදේ පාන්දරින්ම මේක බොන්ට. මේ මොනවද රාලේ? කසාය හාමිනේ ඉක්මනට මේක බීලා දාන්න. ඊයා මට නම් එපා රාලේ ඕවා. මේ උදේ පාන්දර මට බෑ ඕවා බොන්න. එපා කියලා බෑ හාමිනේ. බොන්නම වෙනවා හාමිනේට. මේ තියෙන ලෙඩත් එක්ක. මොකද ඕවා හැමදාම තියන් ඉන්න නෙවෙයිනේ. අඩු කරගන්න ඕන. වෙදරාල කීවේ මේවා දවසකට 3 පාරක් බොන්න කියලා. හාමිනේට එක වේලක්වත් බොන්න බෑනේ. ඔහොම නම් බෑ හාමිනේ. මේක බොන්න. ඒක නෙවෙයි රාලේ. අද කොහේ යන්නද මේ? යස අගේට ඇඳන් ඉන්නේ. හාමිනේ අද සුගතලාගේ දුව කසාද බඳිනවනේ. ඒ මංගල්ලට එන්න කියලා අපි දෙන්නටම කීවා. මම කීවා ඔයාට අසනීපයි කියලා. ඔයාට එන්න විදිහක් නෑ. මම උදේම එන්නම් කියලා. අද කටට රහට හොඳ කෑම වේලක් කන්ට පුළුවන්. කොහෙද හාමිනේට යන්න බෑනේ. අනේ රාලේ එනකොට මටත් බත් එකක් ගේනවද? පිස්සුද හාමිනේ? හාමිනේට ඔය එක දේවල් කන්ට හොඳ නෑ. අනික ඕවගේ තැන්වල පිළිහිටි ಜಾති වැඩිනේ. මම හාමිනේට උදේම වට කතම්බල ඇති. ඒක කන්ට. දවල් වුණාම දවල්ටත් ඒකම කන්ට. මම නම් කයි ඔය වට්ටක්කේ. මම තනියම හොදට උයා ගන්නවා. කාරවල හොද්දෙකුයි පරිප්පු ටිකකුයි එලවලකුයි හදාගත්තම හොන්දට කන්ට පුළුවන්. අනේ කරවල හොද්දක් හදන්න කියලා ආවට මේක එක කරවල කෑල්ලක්වත් නෑනේ. කමක් නෑ. පරිප්පු හොද්දකුයි එලවල ටිකකුයි උයා ගන්නවා. අනේ පරිප්පුත් නෑ එලවලුත් නෑ. බිත්තරයක්වත් බැද ගන්න ඕන. අයියෝ මේකේ බිත්තරත් නෑ. මම මොකද කරන්නේ? මට හොඳටම බඩගිනි. අයියෝ මං කොහොමද බඩගින්නේ ඉන්නේ? අනේ රාලේ ඔයා ආවද? මට හොඳටම බඩගිනි. අනේ මොනවද ඔය ගෙනත් තියෙන්නේ? මේ බත් එකක් හාමිනේ. සිරියාවදී නැන්ද එපා කියද්දිම බත් එකක් බැඳලා දුන්නනේ. අනේ කොච්චර දෙයක්ද රාලේ. මමත් හොඳටම බඩගින්නේ හිටියේ. ඉක්මනට දෙන්නකො මට.
නෑ නෑ හාමිනේට නෙවෙයි මට රෑට කන්න කියලයි දුන්නේ හාමිනේට මේවා කන්ට හොඳ නෑ මෙතන මස් මාළු පිලිහිටි ජාති තියෙනවනේ හැබැයි හාමිනේ කියලා වැඩක් නෑ යස අගේට තියෙනවා කෑම එක නම් අනේ තෙන්නම් බඩගින්න ඉවසා ගන්න බෑ. රාලේ කාලා ඉතුරු බත්වත් කුස්සියේ නැද්ද දන්නේ නෑ. ඉක්මනට ගිහින් බලන්න ඕන. හාමිනේ හාමිනේ මේ මොකද මේ මහරෑ නැකිටගෙන කරන්නේ අනේ මේ රාලේ මේ අනේ මට සමහ වෙන්න රාලේ මට බඩගින්න ඉවස ගන්න බැරි වුණා මම වැරද්දක් කරා මට සමා වෙන්න රාලේ මම ඔයාට බොරු කීවේ අනේ මට ඇති අසනීපයක් නෑ මම ගෙදර වැඩ කරන්න කම්මැලිකමටයි මම බොරු කීවේ අනේ රාලේ මට සමා වෙන්න මට බඩගින්න වැඩි වුණා ඒකයි මම මේ කෑම ටිකක් කෑවේ හරි හාමිනේ කාන්ට මම හාමිනේටමයි ඕක ගෙනාවේ එහෙනම් රාලේ කීවේ රාලෙට කන්න ගෙනාවා කියලා මම මේ හැම දෙයක්ම දැනගෙනයි හිටියේ හාමිනේ හාමිනේට යස පාඩමක් උගන්වන්නයි මේ වගේ දෙයක් මම කරේ හාමිනේ කවදාවත් තමන්ගේ ස්වාමියාට බොරු කරන්නට හොඳ නැහැ ස්වාමියාට විතරක් නෙවෙයි කාට වුණත් එහෙමයි ඕන්න ඕක හොඳට මතක තියාගන්න ඔයාලත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් නොදුටු අඩවිය අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. subscribe කළාට පස්සේ පහළ තියෙන bell අකුණත් click කළොත් අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්.